ඉන්දු ශ්‍රී ලංකා තරඟ පහකින් යුත් කාන්තා 2020 ක්‍රිකට් තරඟාවලියේ සිව්වැනි තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. පළමු තරඟ තුනම පරාජයටපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම සියලුම තරඟවල කාසී වාසියද පරාජය වී තිබුණා. කෙසේ වෙතත් සිව්වැනි තරඟේ කාසී වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ ප්‍රථම ජය ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉන්දියානු කණ්ඩායමට පන්දු අර 20ම ප්‍රතිකරණය යෙදීමට අවස්ථාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු යැවීම සහ දුර්වල උඩ පන්දු රැකීම මත ඉන්දියානු කණ්ඩායම ලකුණු 221ක්ම ලබා ගත්තේ කඩලු දෙකක් පමණක් දැවී යමින්. ලකුණු ලබා ගැනීමේදී ශ්‍රීමති මන්දන සහ සෆාලි වර්මා අර්ධ සතක ලබා ගනිමින් ඉන්දියානු ඉනිම වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ගියා. ලකුණු 222ක ජයග්‍රහ ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමද ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා. කෙසේ වෙතත් චමරි අතපත්තුගේ දැවී යාමෙන් අඩපණු වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 191කට සීමා වුණා. ඒ අනුව ලකුණු 30ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුවත් ඉතා හොඳ සටනක් ඉන්දියානු කණ්ඩායමට ලබා දුන් බව තමයි ක්‍රීඩා විචාරකයන් පැවසුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පරාජය සමගම තරඟ 103ක් පරාජය වීමෙන් ලෝ වැඩිම තරඟ ප්‍රමාණයක් පරාජයට පත් වූ කණ්ඩායම බවට පත් වුණා. තරඟයේ පරාජය වීමෙන් අනතුරුව තරඟය ගැන අදහස් දැක්වූ චමරි අතපත්තු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පන්දු යවන්නයන් වැරදි ගොඩක් කළ බවයි. ඒ වගේම පිතිකරණය යෙදීමේදී ශ්‍රී ලංකා පිතිකාරණියන් පවහිටින් වැඩි කරගත යුතු බවද ඇය පවසා සිටියා. දෙරට අතර අවසන් 2020 තරඟය දෙසැම්බර් මාස 30 වෙනිදා පැවැත්වෙනවා. අලුත්ම ක්‍රීඩා අතරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.